අයබෝන් ළමයි. අද අපේ අවසාන දවස තුන්වෙනි පාඩමේ. එහෙම නේද? තුන්වෙනි පාඩමේ අවසාන දවසේ යන්නේ. බලන්න මම වීඩියෝ ඔන් කරගන්න ඉක්මනින්. අය මට සැරසැරේ කියන්න බෑ මම ක්ලාස් එකේ ඉඳලා වීඩියෝ ඔන් එකේ තියෙන්න ඕනේ. මතක් කරන්න බෑ ඉතින්. ඔයාලා ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. ක්ලාස් එකේදී මම වීඩියෝ ඔන් එකේ තියාගන්න. අලුත් කීප දෙනෙක්ගේ නම් මට පේන්න තියෙනවා අපි අඳුරාගමු හිමිහිට. තාම පරණ අය ජොයින් වෙන්නත් ඉන්නවනේ. හරි. අලුත් අය වන්න කොහෙද නම මොකක්ද ඊට පස්සේ ඉස්කෝලේ මොකක්ද කියලා පොඩ්ඩක් දාන්න මැසේජ් එක chat එකේ දාන්න බලන්න. ඉස්කෝලේ මොකක්ද නම මොකක්ද? ඉක්මනින් දාමු අලුතෙන් ඇවිත් ඉන්න අය. ඔව් අලුතෙන් ඇවිත් ඉන්න අයට රෙකෝඩින් ටික බලමු රෙකෝඩින් ටික කෙසේ වෙතත් නෝට් ටිකයි පරණ නිබන්ධන ටිකයි ලබා දෙනවා. නෝට් ටිකයි පරණ නිබන්ධන ටික අනිවාර්යෙන් ලබා දෙනවා. හරි. ආන්නම මේ විදිහට අපි තුන්වෙනි පාඩමේ සෑහෙන ප්‍රමාණයක් ඉවර කරා. දීමේ සංඛ්‍යා අෂ්ටමය කරා, දීමේ සංඛ්‍යා ෂඩ් දශමය කරා. ඊට පස්සේ දශමයේ සංඛ්‍යා ද්විමය කරා, දශමයේ සංඛ්‍යා අෂ්ටමය කරා, දශමයේ සංඛ්‍යා ෂඩ් දශමය කරා. ඊට පස්සේ අෂ්ටමයේ සංඛ්‍යා ද්විමය කරා, අෂ්ටමයේ සංඛ්‍යා ෂඩ් දශමය කරා, අෂ්ටමයේ සංඛ්‍යා දශමය කරා, षड दशमलव संख्या द्विमय करा षड दशमलव संख्या अष्टमय करा षड दशमलव संख्या दशमय करा ඔය අනාදී විදිහට ගණන් කීපයක්ම හදලා තියෙන්නේ මට මේ වෙද්දි ගොඩක් දෙනේ උත්තර දාලා තියෙනවා හරිද මේ වෙද්දි කිහිප දෙනෙක් මට උත්තර දාලා තියෙනවා මම දාන්න කියලා දෙන නෝට් ටික අනිවාර්යෙන් දාන්න බැරි වුණ අය ගැන මට කනගාටුයි හැබැයි ඒගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ නෝට් ටික මට දාන්න ඕනේ කියලා. ඇයි දාන්න කියන්නේ? ඇයි දාන්න කියන්නේ? ඇයි නෝට් දාන්න කියන්නේ? නෝට් දාන්න කියන්නේ ඔයාලගේ හොඳට නැතුව මට කොහෙවත් අහනවට නෙමෙයි. හරිද? මට පාඩුවේ නිදහසේ ආදල්ලගේ නිතියගෙන සැපෙන් සනීපේ නිවන්න පුළුවන්. හැබැයි එහෙම හරියන්නේ නැහැ. ක්ලාස් එකක් කරද්දි ඔයාලා පිළිබඳ මනාව අවබෝධයක් තියෙනවා. ඔයාලා මොකද කරන්නේ? මම ඔයාලට මොනවද කියලා දෙන්න ඕනේ? මොනවද උගන්වන්න ඕනේ කියලා මම හරියට දැනගන්න ඕනේ. ඔයාලට මොනවද බැරි? ඔයාලට කොතනද බැරි වෙලා තියෙන්නේ? කොතනද වැරදිලා තියෙන්නේ? මේව දැනගන්න. ඒ නිසා තමයි ඔයාලගේ නෝට් එකින් එකට මම බලන්නේ දාන්න කියලා තියෙන්නේ. තාමත් නෝට් ටික පිළිවෙලට දාපු නැති අය ඉන්නවා නම් අද ඉඳන් නෝට් ටික දාන්න දිගටම ඔයාලගේ නෝට් දාන්න මම නම්බරේ දීලා තියෙනවා මගේ නම්බරේ. ඒකට නෝට් දාන්න පුරුදු වෙන්න. ඒක අනිවාර්යයි. හරි. මොකද තාමත් වීඩියෝ ඔන් කරගන්න බැරි වුණේ. පාඩමට යන කලින් වීඩියෝ ඔන් වෙන්න ඕනේ ඉක්මන් කරන්න. netme තීක්ෂණ යසස්මි ඉක්මන් කරන්න අචිනි නම් වශයෙන් කියන්න බෑ ඉක්මන් කරන්න. අපේ අලුතෙන් ආව බබාලා වීඩියෝ ඔන් කරන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. ඉක්මන් වීඩියෝ ඔන් කරන්න. ඉක්මන් කරන්න ඕනේ දී. මං හිතනවා කලින් කරපු ගණන් දෙක තුනක් දැන් දෙන්න අවශ්‍ය නැහැ කියලා. දෙන්න ඕනද? නෑනේ. අපි කෙලින්ම වැඩේට යන්නේ නේද? අද තියෙන කොටසට කෙලින්ම යන්න කියලා මං හිතනවා. කරන්න ඕනේ නෑ නේද අමුතුවෙන්? ඕනේ නෑ. නියම. සස්සර මොකෝ බං? රැප් එකක් කියන්න වගේ නිකන් කැප් එක උඩාගෙන චිල් එකේ ඉන්නේ. හොඳයි හොඳයි. ලියා ගන්න පුතේ මාතෘකාවක්. ලියා ගන්න මාතෘකාවක්. දත්ත ආචාර්ය ධාරිතාව කියලා දත්ත ආචාර්ය ධාරිතාව කියලා මාතෘකාවක් ලියා ගන්න. දත්ත ආචාර්ය ධාරිතාව කියලා මාතෘකාවක් ලියා ගන්න. දත්ත ආචාර්ය ධාරිතාවේ දත්ත ආචාර්ය ධාරිතාවේ
මොකද්ද පුතේ මේ දත්ත ආචාර්ය ධාරිතාවය කියන්නේ? දත්ත ආචාර්ය ධාරිතාවය. මොකද්ද මේ දත්ත ආචාර්ය ධාරිතාවය කියන්නේ? දත්ත මයිල ඒකක වලට තමයි දත්ත ආචාර්ය ධාරිතාවය අපි ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඔයාගේ තියනවා කියන්නේ දුඩ දැඩියක්. ඒ දුඩ දැඩිය එක එක ධාරිතාවයන් වලින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් පේනවද රයින් වෙන පාඩයක්. හොඳට අහගෙන ඉන්න. දැන් පුතේ මෙතන තියෙනවා බාස්කට් එකක්. මෙතන තියෙනවා තවත් බාස්කට් එකක්. හරිද? දැන් මේකේ අල්ලනවා 200යි මිලිලීටර්. මේකේ අල්ලනවා 50යි මිලිලීටර්. දැන් මේ දෙක එක සමානද? ඔය දෙක එක සමානද? නෑනේ. මේක ටිකක් විශාලයි ධාරිතාවයෙන්. මේක ටිකක් කුඩායි. එතකොට මේක අල්ලන ධාරිතාවය වෙනයි, මේක අල්ලන ධාරිතාවය වෙනයි. ආන් ඒ වගේ අන්න ඒ වගේ ධාරිතාවයේ මයින්ඩ් වෙනම ඒකක තියෙනවා. දැන් මේක මිලිලීටර් තියෙන්නේ. පුතේ අය මේක අපිට ලීටර වලින් හරවන්න පුළුවන්. මේක ලීටර වලට හරවන්න පුළුවන්. ආන් මේ වගේ ඒකක තියෙනවා ධාරිතාවයේ. මොනවද? පුතේ බයිට් කියලා තියෙනවා. බයිට් කියලා තියෙනවා. ඊට පස්සේ නිබල් කියලා තියෙනවා. නිබල් කියන එක ලොකුට ඕන වෙන්නේ නැහැ. බිට් කියලා තියෙනවා පුතේ බිටුව කියලා. ඒකත් ලොකුට ඕන වෙන්නේ නැහැ. ඔයාලට බයිට් කියන එක අනිවාර්යෙන් ඕන වෙනවා. බයිට් කියන එක. හරිද? ඊට පස්සේ KB කියලා තියෙනවා. මොනවද? කිලෝබයිට්. ඊට පස්සේ MB කියලා තියෙනවා මෙගාබයිට්. KB MB. ඊට පස්සේ GB කියලා තියෙනවා ගිගාබයිට්. TB කියලා තියෙනවා ටෙරාබයිට්. PB කියලා තියෙනවා පෙටාබයිට් කියලා. ඔන්න ඔය ධාරිතාවයන් ටික ගැන ඉගෙන ගන්න තියෙනවා අද. ඕකෙන් ගණන් කිහිපයක් හදන්න තියෙනවා. ගණන් එනවා විභාගයට. ඒ ගණන් ටික මම අද කියලා දෙන්න යන්නේ නැහැ. ගණන් ටික ලබන සතියේ අපි 4 වෙනි පාඩම පටන් ගන්නවා. පටන් අරගෙන ක්ලාස් එක ඉවර වෙන්න පැය භාගයක් තියලා ඔකෙන් ගණන් ටික හදනවා. හරිද? මොකද එක දවසම සේරම කරන්න ගියොත් ඔයාලට අංජ මඤ්ඤම් වෙනවා. අංජ මඤ්ඤනේ මඤ්ඤම් ඈ. හරි. දැන් නෝට් එකක් පාව මටනේ. දැන් නෝට් එවන්න ඕනේ නෑ අනේ ක්ලාස් එක ඉවරලා එවන්න. දැන් තමයි එවන්නේ. හරි. දෙන්නෙක් නෝට් එවලා යන්න. අහන්නකෝ. දැන් මේ ධාරිතාවයන් ටික අපි ඉගෙන ගන්න ඕනේ. ඔයාලා දන්නවා. නමුත් අපි ආපහු ඉගෙන ගමු. මොනවද? මුලින්ම තියෙනවා මේ ටික කලින් ඔයාලා ඉගෙනගෙන තියෙනවානේ. බයිට්. බයිට් කියන ටික ඉගෙනගෙන තියෙනවානේ. බයිට් 1024ක්. මේක ලියා ගන්න එපා. 1 කිරිබණ්ඩා කියලා ඉගෙන ගත්තානේ. ඉගෙනගෙන තියනවද නැද්ද? කිරිබණ්ඩා කියන්නේ කිලෝබයිට් KB වලට. හරිද? දැන් ඔය KB කියන එක අහකට වෙලා ඉඳලා කිරිබණ්ඩා කියලා. දැන් KB ළමයි 1024ක්. KB 1024ක්. කිරිබණ්ඩල 1024ක් ළමයි. කිරිබණ්ඩල 1024ක් එකතු වෙලා හැදෙනවලු මොකද්ද? 1 මොන බණ්ඩද? මුතු බණ්ඩා. මුතු බණ්ඩා. 1 MB කිලෝබයිට් 1024ක් එකතු වෙලා හැදෙනවා. MB එකක්. හරිද? චුට්ටක් ඔලුවට දාගන්න ලොකුවට හිතන්න එපා. ඔකෙන් ගණන් හදලා ඉස්සරහට එතකොට ඔක තේරෙනවා. ඊට පස්සේ පුතේ 1 MB කියනවා 1024. MB 1024. මුතු බණ්ඩල 1024ක් එකතු වෙලා හැදෙනවා. මොනවද? GB. GB කියන්නේ මොනවද? ගෙරි බණ්ඩලා එකෙක්. මොනවා? ගෙරි බණ්ඩල එකෙක් හැදෙනවා. හරි. ඊට පස්සේ ගෙරි බණ්ඩල 1024ක් එකතු වෙලා ගෙරි බණ්ඩල 1024ක් එකතු වෙලා හැදෙනවා. මොකෙද්ද? මොකෙද්ද හැදෙන්නේ? ටිකිරි බණ්ඩලා එකෙක් හැදෙනවා. ටිකිරි බණ්ඩා කෙනෙක් හැදෙනවා. හරි. ගෙරි බණ්ඩා කියන්නේ අර වචනයක් නෙමෙයි ඈ. ගෙරි කියන්නේ
හරක් උණට අහලා තියෙනවානේ සිංහල වල. සිංහල කරන්න ඕනේ නැහැ. ගෙරි කියන්නේ හරක් උණ ඈ. නරක වචන නෙමෙයි. මේ කුණුහරුප කියනවා කියන්නේ. ඊට පස්සේ ටිකිරි බණ්ඩලා 1024ක් එකතු වෙලා ටිකිරි බණ්ඩලා 1024ක් එකතු වෙලා හැදෙනවා ළමයි පුංචි බණ්ඩලා එකෙක්. PB පුංචි බණ්ඩලා එකෙක්. මෙන්න මේ ටික මම නම් උගන්වලා තියෙනවා 9 මගේ ළමයින්ට කලින් හිටපු 9 ළමයින්ට උගන්වලා තියෙනවා. ඔයාලට මේ ටික කවර් වෙලා තියෙන අය පොඩ්ඩක් අතුස්සන් බලන්න කොහෙන් හරි. දැන් අපි ආපු එක මතක් කරලා දෙනවා මම මේ දැනට නිකන් යන්නේ බෝඩ් එකේ. ඔය ටික කොහෙන් හරි කවර් වෙලා තියෙනවා නම් අතුස්සන්න. මම ප්‍රශ්න අහන්නේ නැහැ. කවර් වෙලා තියෙනවා නම් අතුස්සන්න. එක්කෙනෙක්ට තියෙන එච්චරයි නේ. හරි. කමන්නේ. මේක අපි ලියාගමු. කොහොමද මේ ලියා ගන්න ඕනේ? මම ආපහු පාරක් කියන පුතේ බිට් කියලා තියෙනවා. බිටු 8ක්. බිටු 8ක් එකතු වෙලා හැදෙනවා බයිට් එකක්. හරිද? බිටු 8ක් එකතු වෙලා හැදෙනවා බයිට් එකක්. බිට්ස්. බිට්ස් 8ක් එකතු වෙලා පුතේ හැදෙනවා 1 byte. හරිද? බිටු 8ක් එකතු වෙලා හැදෙනවා 1 byte. එතකොට පුතේ බිටු 4ක්. මෙතන 8නේ. බිටු 4ක් එකතු වෙලා බිට්ස් කියලා දාන්නම්. බිට්ස් 4ක් එකතු වෙලා හැදෙනවා පුතේ 1 nibble එකක්. හරිද? 1 nibble එකක්. ඊට පස්සේ පුතේ ඊළඟ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. මෙතන ඉඳන් ලොකුවට වැදගත්කමක් නැහැ පුතේ. ඒ ටික අපිට එන්නේ නැහැ ලොකුවට. මේක හොඳට දැනගෙන ඉන්න ඕනේ. මෙතන ඉඳන් තමයි ඕනේ වෙන්නේ. 1024ක් බයිට්. හරිද? 1024යි බයිට්. පුතේ 1024ක් බයිට් එකතු වෙලා හැදෙනවා 1 මෙගාබයිට්ද කිලෝබයිට්ද? මුලින්ම තියෙන කිලෝබයිට්. පටල ගන්න එපා. 1 කිලෝබයිට්. පුතේ කිලෝබයිට් කියන්නේ KB කෙටි කරපුවාම කිරිබණ්ඩ කියලා ඕනනම් මතක තියාගන්න. හරිද? 1 KB. මන්නම් අදමයි අහුවේ හොඳේ. හරි. අද හරි අහුවන්නේ අතිනි. අහන්න පුතේ ඊළඟට කිලෝබයිට් 1024ක් එකතු වෙලා කිලෝබයිට් 1024ක් එකතු වෙලා හැදෙනවා 1 MB. හරිද? 1 MB. ඒ කියන්නේ මෙගාබයිට්. හරිද? මෙගාබයිට්. පුතේ ඊට පස්සේ 1 MB 1024ක් එකතු වෙලා 1 MB 1024ක් එකතු වෙලා හැදෙනවා 1 GB. ඔන්න ගිරිබණ්ඩ ගාවට ආවා. ඊට පස්සේ 1024යි GB එකතු වෙලා ගිරිබණ්ඩලා 1024ක් එකතු වෙලා හැදෙනවා කිව්වා මොනවද? මොන බණ්ඩලාද? ටිකිරි බණ්ඩලා එකෙක් හැදෙනවා කිව්වා. එක ටිකිරි බණ්ඩෙක් හැදෙනවා. ඊට පස්සේ TB ටෙරාබයිට් 1024ක් එකතු වෙලා හැදෙනවා. ටෙරාබයිට් 1024ක් එකතු වෙලා හැදෙනවා 1 PB. පෙටාබයිට්. ටෙරාබයිට් 1024ක් එකතු වෙලා හැදෙනවා පෙටාබයිට් එකක්. පුතේ දැන් මේ මෙතන තියෙන සමීකරණ පොඩ්ඩක් බලන්න. සරලයි. හොඳට මේ පැත්ත බලාගෙන ඉන්න. 1024යි බයිට් වලින් ළමයි කිලෝබයිට් එකක් හැදෙනවා. ඒ කියන්නේ 1024යි බයිට් සමානයි කිලෝබයිට් එකකට. කිලෝබයිට් එකක් සමානයි බයිට් 1024කට. දෙකම එකමනේ. එතකොට පුතේ කිලෝබයිට් 1024 තමා පුතේ මෙගාබයිට් එකක් වෙන්නේ. හරිද? එතකොට මෙගාබයිට් 1024ක් තමා ගිගාබයිට් එකක් වෙන්නේ. හරිද? එතකොට ගිගාබයිට් 1024ක් තමා ටෙරාබයිට් එකක් වෙන්නේ.
ටෙරාබයිට් 1024ක් තමයි පෙටාබයිට් එකක් වෙන්නේ. ඔක දිහා පොඩ්ඩක් හොඳට බලන් ඉන්න අවධානයෙන්. මොකක් කර වට වෙනසක් තේරෙනවද කියලා. හොඳට බලන්න. පුතේ මේ 1024 කියන එක අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් තමයි දෙකේ 10 වෙනි බලය කියන එක. දෙකේ 10 කියන්නේ 1024යි. දෙකේ 10 කියන්නේ 1024යි. පොඩ්ඩක් බලා ගන්න ඔය බෝඩ් එකේ තියෙන එක හොඳට. මේ උඩ ටික ලොකුවට හිතන්න ඕනේ නැහැ. උඩ ටික වැඩි ඕන වෙන්නේ නැහැ අපිට. මේ උඩ ටිකෙන් වැඩි අපිට ඕන වෙන්නේ නැහැ ගණන් හදන්න. පුතේ දැන් මම මේකෙන් යන ගණන් මොනවද කියලා කියන්න හොඳට අහගන්න. අපිට අහන්න පුළුවන් පුතේ ටෙරාබයිට් එකකට බයිට් කීයද? ටෙරාබයිට් එකකට ටෙරාබයිට් එකකට බයිට් කීයද? එතකොට බලන්න මේ කො මෙතන දෙන්නේ 1024යි බයිට්. එතකොට බයිටුත් නෙමෙයි 1024ක් බයිට්. එතකොට ටෙරාබයිට් එකකට බයිට් කීයද කියලා බලන්න කොහොමද හදන්න ඕනේ? ඔන්න ඔය වගේ ගණන් එනවා. මම දැන් ඔබ ලබන සතිය කියලා දෙනවා. දැන් අද කියලා දෙන්නේ යන්නේ නැහැ. ඊට පස්සේ පුතේ අය අහන්න පුළුවන් 1024යි GB ට මෙගාබයිට් කීයක් තියෙනවද? මෙගාබයිට් කීයක් තියෙනවද? ඕක අමාරු නෑ. පොඩි ට්‍රික්ස් ටිකක් තියෙන්නේ. මොලේ කල්පනා කරලා හදන්න තියෙන්නේ මාර්ම ලේසි. අපි ওই ගණන් ටික හදනවා ලබන සතියේ. නිකන් ගණන් නෙමෙයි හදන්නේ. කෙලින්ම ඕලර් පේපර් එකට අහලා තියෙන ගණන් ටික මම දානවා බෝඩ් එකේ මෙන්න මේ ගාන කියලා පෙන්නනවා. පෙන්නලා ඒ ගාන එතනම වහන හදලා පෙන්නනවා. හරිද? ඔයාට මතක තියාගන්න තියෙන්නේ මේ ටික විතරයි. හරිද? වෙන කිසිම දෙයක් නැහැ. මේ ටික ලියාගන්න පිළිවෙලට මේ ටික ලියාගෙන මේක මතක තියාගෙන ඉන්න. ඊට පස්සේ ඔය ගණන් ටික මම ලබන සතියේ ලස්සනට බබා වගේ හදලා පෙන්නනවා. හරිද? දැන් මම හදන්න යන්නේ නැත්තේ මේක ඔයා පාඩම් කරගන්න ඕනේ නිසා. මේක ඔයා ගෙදරින් පාඩම් කරගන්න ඕනේ. මහ දෙයක් නෑ, අමාරු නෑ. මේ සෙට් එක ඔය විදිහටම ලියා ගන්න ලස්සනට. ඔය විදිහටම ලස්සනට ලියා ගන්න. අමීෂ වීඩියෝ ඔන්න එන්න ඕනේ පුතේ. අසස්මි වීඩියෝ ඔන්න එන්න ඕනේ. සරන් සරේ කියන්න බෑ අචිනි. අනේ පොඩි බබාලට වගේ මතක් කරන්න කියන්න එපා. ප්‍රවීන් පැටියෝ වීඩියෝ ඔන්න එන්න ඕනේ. තීක්ෂණ සරන් සරේ කට් වෙන සිග්නල් වල මේ අවුලක්ද? පුතේ මේකෙන් අනිවාර්යෙන් ඕලෙවල් වලට ගාණක් දෙකක් එනවාමයි. ඕලෙවල් වලට නැතත් ඔයාලගේ වාරිකාවට අනිවාර්යෙන් ගණන් දෙනවා. මේකෙන් ගණන් අපිට හදන්න පුළුවන් වෙන්නේ මේකෙන් ගණන් ලබන සතියේ මම 10ක්වත් හදවනවා. 10ක්වත් හදවනවා. මේක හොඳට බලාගෙන ඉන්න ඕනේ හැබැයි. මම ගණන් පහක් විතර හදනවා. ඊට පස්සේ ඉතුරු ගණන් ටික ඔයාලා තනියම හදන්න දෙන්නේ. ඔක ලස්සනට ලියාගන්න ලියාගෙන ඉවරලා ඉවරයි කියලා අත උස්සන්න. අද 3-4 දෙනෙක් ඉන්න අද එක්කෙනෙක් නම් බර්ත්ඩේ එක කිව්වා බර්ත්ඩේ එක සමරනවා. අර කවුද මේ අනුත්තරගේ වෙන්න ඕන අනුත්තරගේ තවත් අපේ ළමයින්ගේ බර්ත්ඩේ එකක් කියලා මට නෙට් එකේද මතක නැහැ. නෙට් එකේ බර්ත්ඩේ එකද අද? නෙට් බර්ත්ඩේ එක නේද? මේක කියන්නේ හැපි බර්ත්ඩේ මට ලාවට වගේ මතක තිබ්බා.
අද සත්‍ය අඩුවේනේ. සත්‍ය අඩුව. යසස්මි මොකෝ බං කැස්සද? හෙට ඉස්කෝලේ යන්න දෙන්න බොරු ලෙඩක් දාන්න යන්න ඕනේ. ලස්සන ලියා ගන්න ඕක. ලියලා ඉවරලා අත උස්සන්න. පුතේ ඔගේ මහදයාගේ මාට මතක තියාගන්න තියෙන්නේ කිලෝ බයිට් 1024 කිලෝ බයිට් එකයි කිලෝ බයිට් 1024 මෙගාබයිට් එකයි මෙගාබයිට් 1024 ගිගාබයිට් එකයි ඔය විදිහට මතක තියාගන්න තියෙන්නේ. යසස්මි පේපර් එක මට එවන්න පුතේ. අඩුපාඩු බලන්න ඕනේ. සස්සරට සිග්නල් අවුල් යනවද? ඈ සස්සර. මේ දවස්වල වැස්සත් එක්ක ඉඳලා ගොඩක් අය සිග්නල් අවුල් යනවා. හරිනේ පුතේ මේක මහන්නද ඉක්මන් කරන්න ඉවරයි අත උස්සන්නකෝ ඒකම මම බලාගන්න කීයද කියලාද කියලා. යසස්මි ඉවරන අත උස්සන්න අචිනී තීක්ෂණ සත්තර ප්‍රවීන් ඉවරයි එත්නි ඉවරයිනේ. මීෂ ඉවරයි බෝමිදු ඉවරයි. හරි ඉවරයිනේ හැමෝම වගේ. එහෙනම් මම මේක මහනවා. මේක හොඳට මතක තියාගෙන ඉන්න ලබන සතිය ගණන් ඇදිලා තියෙනවා මේකෙනොත්. හරි දැන් අහන්නකෝ ඔයාලගේ හතරෙන් නිබන්ධනේ පොඩි ගැටලුවක් තිබිලා මම ඒක ආපහු හදවන්න යවුවා. හෙට හවස වෙන්න කලින් ඔයාලගේ නිබන්ධනය හම්බ වෙනවා. අනිවාර්යෙන් නිබන්ධනය ගන්න ලබා ගන්න ගෲප් එකට දානවා. පුළුවන් හැමෝම print එකක් ගන්න අනිවාර්යෙන්ම. ලබන සතිය හතරවෙනි පාඩම පටන් ගන්නවා අපි. හරිද? ඒත් එක්කම කියන්න ඕනේ ලබන මාසේ අවසාන සතිය වෙද්දී හරි ඊට කලින් සතිය හරි අපි පේපර් ක්ලාස් එක පටන් ගන්න ඕනේ. පේපර් ක්ලාස් එකේ කරන්නේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩමට අදාළ ප්‍රශ්න ටික කරන් යන්නේ. ඒකට අනිවාර්යයෙන් හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ. බැරිම කෙනෙක් හිටියොත් මිසක් එදාට ක්ලාස් එකක් වැටුනොත් රෙකෝඩින් හම්බ වෙනවා. රෙකෝඩින් එක බලාගමු. එහෙම නැත්නම් අනිවාර්යෙන් ලයිව් එකට ඉන්න. ලයිව් එකට අනිවාර්යෙන් ඉන්න. ICT වලට ඒකක් ගන්න එක මේ ගෲප් එකට PDF එක දාන්න. ඔව් අනිවාර්යෙන්ම මේ ගෲප් එකේ PDF එක දානවා. හරි අහන්න පුතේ ICT වලට ඒකක් ගන්න එක මහ දෙයක් නෙමෙයි. හැබැයි හරියට වැඩ කරේ නැත්නම් ගන්න අමාරුයි. මම හැමදාම කියනවා වගේ. හරියට වැඩ කරේ නැත්නම් ගන්න අමාරුයි. ඔයාලට දැන් ලකුණු කීයද තියෙන කියන බලන්න දෙයක් නැහැ. ඊළඟ පාරේ ඉඳන් ලකුණු වැඩි කරගමු. මොකද මේ පාර ඔයාලට වාරේ භාගෙට දුන්න පේපර් එක එක විදිහේ පේපර් හම්බුනේ. සමහර අයට ඉස්කෝල වලින් හදලා දීප්පා, සමහර අයට කලාප වලින් කිසි පිළිවෙලක් තිබ්බේ නැහැ. සමහර පේපර් මම දන්නවා. ලබන වාරේ ඉඳන් මම හිතනවා පේපර් ටික ලස්සන පිළිවෙලට හම්බ වෙයි ඔයාලට. අපි ලකුණු ටික වැඩි කරගන්න ඕනේ ඉන්න අනිවාර්යෙන් එහෙකට යන්න ඕනේ. ID වලට එකක් ගන්න එක අමාරුත් නෑ, ලේසිත් නෑ. හැබැයි හරියට වැඩ කරොත් ලේසි. ඒ හින්දා වැඩ ටික හරියට කරමු. ID ඒ එකකට ගොඩ දාන එක ගොඩ දානවාමයි. මට ඒ විතරයි ඕන වාරයක්. හරි. ලියා ගන්නකො පුතේ මාතෘකාව ලියා ගන්න. උපාංග වල දත්ත ධාරිතාවය අනුව
උපාංගවල දත්ත ධාරිතාවය අනුව ආරෝහණ පිළිවෙලේ සිට අවරෝහණ පිළිවෙලට නම් කරමු. උපාංගවල දත්ත ධාරිතාවය අනුව ආරෝහණ පිළිවෙලේ සිට අවරෝහණ පිළිවෙලට නම් කරමු. උපාංගවල දත්ත ධාරිතාවය අනුව ආරෝහණ පිළිවෙලේ සිට අවරෝහණ පිළිවෙලට නම් කරමු. උපාංගවල දත්ත ධාරිතාවය අනුව ආරෝහණ පිළිවෙලේ සිට අවරෝහණ පිළිවෙලට නම් කරමු. හරිද? දැන් ඕක අපි දැන් නම් කරන්නේ. ඒ කියන්නේ ගෙදරින් නම් කරන්න ඉඩ තියාගමු. පිටුව 99 බලන්නකො, පිටුව 99. පිටුව 99. ඕකට වෙලාව ගන්න එක අපරාධයක්. පුතේ ඕකේ තියෙනවා මුලින්ම රෙජිස්ටර් මතකය කියලා. රෙජිස්ටර් මතකේ. රෙජිස්ටර් මතකයේ තමයි අඩුම ධාරිතාවයක් තියෙන්නේ. ආරෝහණ කුඩා එකේ ඉඳන් විශාලයකට යන්න යන්නේ නැහැ. පුතේ රෙජිස්ටර් වල තමයි අඩුම ධාරිතාවය තියෙන්නේ. ඊළඟට තියෙන එක බලන්න. නිහිත මතකයේ. නිහිත මතකයේ. නිහිත මතකයේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? සංයුක්ත තැටිය. සංයුක්ත තැටිය. ඒ කියන්නේ CD එක. හරිය. ඊට පස්සේ තියෙනවා පුතේ සංඛ්‍යා බහුවිධ තැටි. සංඛ්‍යා බහුවිධ තැටි. හොඳට බලා ගන්න. ඊට පස්සේ තියෙනවා සසම්භාවී ප්‍රවේශ මතකයේ. එහෙම නැත්නම් RAM එක සසම්භාවී ප්‍රවේශ මතකයේ. ඊට පස්සේ තියෙනවා පුතේ ROM එක පටන මාත්‍ර මතකයේ. ROM එක පටන මාත්‍ර මතකයේ. හරි. ඊට පස්සේ තියෙනවා සැනලි මතකයේ. සැනලි මතකයේ. ඊට පස්සේ තියෙනවා දෘಢ තැටිය. චුම්බක පටිය කියලා. ඔන්න ඔය විදිහට තමයි දත්ත ධාරිතාවය අනුව ආරෝහණක ඉඳන් අවරෝහණක දක්වා නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කුඩාම ධාරිතාවේ ඉඳන් වැඩිම විශාලම ධාරිතාවේ දක්වා. පුතේ ඔය ටික පටලා ගන්න බෑ. ඔය පිළිවෙල මතක තියෙන්න ඕනේ. ඔය පිළිවෙල මතක තියෙන්න ඕනේ. ඕක ගෙදරින් ලස්සනට ඔයාලා මතක හිටින විදිහට ලියා ගන්න. ඕක ඔයාලා ගෙදරින් ලස්සනට මතක හිටින විදිහට ලියා ගන්න. ඕකේ තියනවා නේද ධාරිතාවයන් 1 KB ඊට පස්සේ 650 950 MB ගා එක එක ධාරිතාවයන් තියෙනවනේ ඔය වගේ. ඒ ධාරිතාවයන් ටිකක් පුළු පුළුවන් විදිහට සාමාන්‍ය ගානට මතක තියාගන්න ඕන ඔයාලා. හරිද? පාඩම් කරන්න ඕනේ නෑ. සාමාන්‍ය විදිහට මතක තියාගන්න try එකක් දෙන්න. ඒක ඕන වෙනවා ඉස්සරහට. දැන් ඕක ගෙදරින් කරන්න ඕනේ ප්‍රමාණය ඉඩ අරින්න. ගෙදරින් ලියා ගන්න ඉඩ අරින්න වාට කොච්චරක් ඕනද කියලා බලලා. හැමෝම දැන් වැඩේ කරන්න. දැන් ලියන්න ගන්න එපා. ඉඩ අරින්න ඕන ප්‍රමාණය බලලා. යසස්මි මෙහෙමයි ඉතින් තනියම කණ එක නම් අවුල් නෑ. අපිත් කම අපිටත් බඩගිනිය අපිටත් ඕනේ. මෙහෙම කෙල්ල මෙහෙම කටක් දාලා ෂේප් එක අපි දැක්කේ නෑ වගේ ෂේප් එකේ කටට දාගත්තා. හැබැයි අපි නම් දැක්කා. හරි. වෙලා නැති නේද? ඉඩ අරගත්තානේ. පුතේ ඊළඟ ලියා ගන්න මාතෘකාව දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය අනුව 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 අවරෝහණ පිළිවෙලේ සිට ආරෝහණ පිළිවෙල දක්වා ලියන්න. පුතේ අරකම තමයි තියෙන අරකම නම වෙනස් කරා. අරක ලිව්වේ අපි ආරෝහණයක ඉඳන් අවරෝහණයකට. දැන් ලියන්නේ අවරෝහණයක ඉඳන් ආරෝහණයකට. ඒ කියන්නේ වැඩිම එකේ ඉඳන් අඩුම එකට දැන් ලියන්නේ.
ඒ කියන්නේ වේගය ස්පීඩ් එක. හරිද? ස්පීඩ් එක වැඩිම එකේ ඉඳන් අඩුම එක දක්වා දැන් ලියන්න කියලා කියන්නේ. දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය වැඩිම එකේ සිට අඩුම එක දක්වා ලියන්න කියලා කියන්නකෝ ඒත් කමන්නේ නැහැ. ආරෝහණ අවරෝහණ කතාව ඕනේ නැහැ. දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය වැඩිම එකේ සිට අඩුම එක දක්වා ලියන්න. පුතේ දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය වැඩිම එකේ සිට අඩුම එක දක්වා ලියන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ වේගයේ කතාව? පුතේ උදාහරණයක් ගත්තොත් ප්ලේන් එකද වේගෙන් යන්නේ ඔයාගේ බයික් එකද? ප්ලේන් එක. ඒ වගේ තමයි. සමහර ඒවාගේ ස්පීඩ් එක වැඩි සමහර ඒවාට වඩා. හරිද? ඒකයි මේ වේගය අනුව නම් කරලා තියෙන්නේ. ප්ලේන් එක යනවා ප්ලේන් එකෙන් පස්සේ සාමාන්‍යයෙන් ට්‍රේන් යනවා ට්‍රේන් වලින් පස්සේ බස් යනවා බස් වලින් පස්සේ කාර් යනවා ආන්ගේ විදිහට සාමාන්‍ය යන්නේ. හරිද? දැන් කියන්න එපා නෑ අසල ලැම්බෝගිනි සේරේටම වඩා යනවා. ඒ පඬිත කතාව වැඩක් නෑ. මම කිය සාමාන්‍ය පිළිවෙල එහෙමනේ. හරි. මොකද ලියන්නේ කිව්වේ දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය වැඩිම එකේ සිට අඩුම එක දක්වා පිළිවෙලට ලියන්න. ඒකටත් ඉඩ අරින්න බලන්න කීයක් ඕනද කියලා බලලා. ඔය ටික ලස්සනට කොටු කරලා ලියන්න ඕනේ ගෙදරින්. දැන් කියන්න එපා. සර් ඉතින් මේක පොතේ ලස්සනට තියෙනවා. මේක ලස්සනට පොතේ තියෙනවා. ඔව් පොතේ ලස්සනට තියෙනවා. පොතේ ලස්සනට තිබ්බට ඔයාලගේ හිතේ ලස්සනට නැහැ. ඒ හින්දා ඔයාගේ පොතේ ලස්සනට ලියලා හිතට ගන්න. හොඳද? ඔයා ලියන තරමට තමයි ඔයාලා මතක හිටින්නේ. ඒ හින්දා අනිවාර්යෙන් හැමෝම ලියන්න ඕනේ. කාටවත් ලියන්න බෑ කියලා නම් කෙනෙක් ඉන්න විදියක් නෑ. අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. තීක්ෂණ සිග්නල් අවුලක් නැත්නම් වීඩියෝ ඔන් කරමු. සාස්තර මොනවද කල්පනා කරන්නේ? උඩ බලාගෙන ඉන්න බෑ හුණු ජරා කරයි කට නෑ. හරි. ඊළඟට ලියා ගන්න පුතේ මාතෘකාව. ඊළඟ එක බිටු එකක් සඳහා වැයවන මුදල බිටු එකක් සඳහා වැයවන මුදල වැඩි එකේ සිට අඩු එකට බිටු එකක් සඳහා වැයවන මුදල වැඩි එකේ සිට අඩු එක දක්වා පිළිවෙලට වර්ග කරන්න. බිටු එකක් සඳහා වැයවන මුදල බිටු එකක් සඳහා වැයවන මුදල බිටු එකක් සඳහා වැයවන මුදල වැඩි එකේ සිට අඩු එක දක්වා වර්ග කරන්න. බිටු එකක් සඳහා වැය වෙන මුදල වැඩි එකේ සිට අඩු එක දක්වා වර්ග කරන්න. පුතේ ඒ කියන්නේ ඕකේ සාමාන්‍ය වැඩිම වටිනාකම තියෙන එකේ ඉඳන් අඩුම වටිනාකම තියෙන එක දක්වා වර්ග කරන්න කියලා කියන්නේ. මොනවද සාමාන්‍යයෙන් මම කිව්වේ ප්ලේන් එක වටිනාකම වැඩි එන්ඩෙන් ඊට පස්සේ ට්‍රේන් එක වෙනවා. හොම වෙනවා ආන් ඒ වගේ තමයි. ඕකේ මොනවද රෙජිස්ටර් මතකයේ වටිනාකම වැඩි. හරිද? රෙජිස්ටර් මතකේ තමයි වටිනාකම වැඩිම. වේගෙන් වැඩිත් ඒක. හැබැයි ධාරිතාවය නම් අඩුයි ඈ ඒක මතක තියාගන්න ඕනේ. ධාරිතාවයෙන් අඩුම එක තමයි රෙජිස්ටර් කියන්නේ. ඊට පස්සේ පුතේ නිහිත මතකයේ සංචිත මතකයේ ඕකේ මොකද්ද? වේගයත් වැඩි නිහිත මතකයේ කෑෂ් මෙමරි එක. වේගයත් වැඩි බිටු එකකට වැය වෙන ප්‍රමාණයත් වැඩි මුදලත් වැඩි. ඔන්න ඔය විදිහට පිළිවෙලට යන්න ඔය ටික මතක තියාගන්න ඕනේ. ලස්සනට ඔය ටික ගෙදරින් ලියන්න ඕනේ. දැන් ඊට අරගත්තද හැමෝම? බාන්න හොමු කැමරාවට ලං කරන්න බාන්න ඊට අරපුවා කට්ටියගේ. මට ෂුවර් නෑ උඹලා. කො නෙත්නි පෙන්නන්න. ඉක්මනින්. අනේ අනේ කෙල්ලේ. මට පේන්නේ නැහැ කමන්නේ. තියනවා කියලා හිතමුකෝ. හරි. බොමිදු කෝ බොමිදු. බොමිදු ලැහත් තියෙනකම් වෙන පාට හරි පෙන්නමුද? හා නැහැ හරි බොමිදු හරි. කො බොමිදු ඉඩ අරගෙන හරි. හොඳයි. අමිෂා බාන්න. ඉඩ අරන්නේ හරි හරි. යසස්මී
සර් මට කලින් නෝට් කම්ප්ලීට් කරන්න බැරි වුණා. මම සර්ට නෝට් ටික ලියලා දාන්නම්. අනිවාර්යෙන් ඈ අජිනි කෝ හරි සස්සර හරි එහා පැත්ත ප්‍රවීන් ප්‍රවීන් මොකද කියන්නේ සර් මටත් එහෙමයි කියන්නේ නෝට් එක ලියන්න බැරි වුණා එහෙමද ඊළඟ සති වෙද්දි මට නෝට් ටික ලියලා දැම්මේ නැත්තම් මම ප්‍රවීණුයි යසස්මි වියගහ කියලා එකක් තියෙනවා දන්නවද අහලා තියෙනවා වියගහ අන්නේ වියගහේ තියලා දෙන්න ඈදලා දානවා වෙලකට කමක් නැහැනේ ළමයි කැමති නේද ඒ වැඩේට අපි මුන් දෙන්න වෙලට දාලා කෙවිතක් කරන් පන්නමු ඔය මන් දන්නේ ළමයි හා කිව්වා හරි දැන් ලියා ගන්න මාතෘකාවක් පරිගණකවල භාවිතා වන විවිධ කේත ක්‍රම කියලා පරිගණකවල භාවිතා වන විවිධ කේත ක්‍රම කියලා පුතේ ඔයාලගේ වාරි භාග පේපර් දුන්නාය මට මේ විදිහට ලකුණු කියලා තියෙනවා කීප දෙනෙක්ම තාමත් කිව්ව නැති අය ලකුණු ටික දාන්න chat එකට ඒත් එක්කම ඔයාලා පන්ති ඉවරන ගමන් ඔයාගේ පේපර් එක ළඟ තියනවා නම් සර්ට එවන්න මොනවද අඩුපාඩු මොනවද වැරදුනේ කියලා බලලා අපි කතා කරගමු ඔයාගේ පේපර් එකේ තියෙන අඩුපාඩු බලලා මම ඔයාලට කියනවා පුතේ මෙතන වැරදිලා තියෙන මේකයි හේතුව මේක හදා ගන්න ඕනේ කියලා. ඔයා මට අනිවාර්යෙන් පේපර් එවන්න ඕනේ. අමීෂා එවන්න යසස්මි බොමිද හැමෝම කියන්නේ සස්සාර ප්‍රවීන් හැමෝගේ පේපර් එන්න ඕනේ මට. බර්ත්ඩේ ගර්ල් පේපර් එක ඕනේ. මේ කවුද chat එකට දාලා තියෙනවා අපේ යාළුවෙක් නෙත්මිට හෙලිකොප්ටන්ඩේ කියලා විශ් කරන්න. සස්සර 78ක් තියෙන හොඳයි. ලකුණු හොඳයි හැබැයි තාම මදි ඈ. ලකුණු 85 උඩ අපි ගන්න try කරන්න ඕනේ. දැන් එන ප්‍රශ්නයක්. අනේ මේ සර් නම් කියයි 75න් ඒක දෙන්නේ. 75න් ඒක දුන්නට හරියන්නේ නැහැ. අඩුම 80ක්වත් තියෙන්න ඕනේ. මොකද අපේ ඔය 80 කියන එක 80 85 කියන එක 11ට ඇද්දි තව අඩු වෙනවා. ඒ හින්දා අපි 10 දී පුළුවන් තරම් වැඩිපුරම ලකුණු ගන්න ඕනේ. හරි. පුතේ ලියාගත්තද? පරිගණකවල භාවිතා වන විවිධ කේත ක්‍රම කියලා මාතෘකාව පරිගණකවල භාවිතා වන විවිධ කේත ක්‍රම කියලා මාතෘකාව ලියවද? හරි ලියවනේ. බොමිදුගේ 85 හොඳයි. පුතේ වගුවක් ගහගන්න කේත ක්‍රමය භාවිතා වන පිටු ගණන කියලා ඔයාලගේ 108 පිටුව බලන්නකෝ 108 පිටුවේ තියෙන වගුවක් ඒ වගුව එහෙමම ගහගන්න 108 පිටුවේ තියෙන වගුවක් ඒ වගුව එහෙමම ගහන්න 108 පිටුවේ තියෙන වගුව ගහන්න EBCD IC කියන එක ඊට පස්සේ තියෙනවා Unicode BCD ST EBCD IC Unicode ඔහොම ඔය වගුව ගහගන්න මම ගහන කියලා ලියන ගැහුවට කමක් නැහැ මෙතනින් දාගන්න කේත ක්‍රමය කියලා කේත ක්‍රමය මෙතනින් දාගන්න භාවිතාන පිටු ගණන කියලා මෙතන උඩින් භාවිතාන පිටු ගණන මෙතන කේත ක්‍රමය
ලස්සනට ගහගන්න. අදින් පාඩම ඉවර වෙනවා. තුන්වෙනි පාඩම ඉවර වෙනවා. තුන්වෙනි පාඩම අර ගණන් ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒක ලබන සතියේ දැම්මේ. එක දවසක කරොත් මඤ්ඤම් වෙන නිසා. පන්තියේ ළමයි එක්ක මම පොඩි වෙලාවක් අද ගන්නවා කතා කරන්න. හැමෝම මයික් ඔන් කරලා කතා කරන්න ඕනේ. බෑ කියන්න බෑ. අනේ මට බෑ පෑ කියන්න නම් එපා. හරිද නෙත්නි? අනේ මට බෑ පචත් එක බලන්නකෝ කිය. කවුද සස්මි වෙරිලා පැඩියෙක් තිබෙන්නේ? එපා එපා පන්නන්න එපා පව් යා හිටමුද? ඔයා ඉන්නානේ. ඔයා අක්කට වඩා IT වලට ලකුණු අරන් පෙන්නන්න නෑ ලොකු වෙලා. පව් රාසර මල්ලිට බයිනවා. ඉක්මනට ඇඳ ගන්න ඕක. ඒකම සෙට් එක වීඩියෝ ඕපනින්. මේ වීඩියෝ ඕපන් වෙන්න බෑ මම කොහෙවත් තින්නේ මම මෙතන වාර ලියාගන්න ඉඩ තියලා මම අයින්නුනේ. ඔයාලා ලියාගන්න ඉඩ තියලා තමයි මම මේ අයින් වෙලා හිටියේ. එහෙනම් කොහෙවත් යන්න බෑ. හරි අහන්නකෝ. දැන් ඔයාලා ලියාගත්ත නේද? කේත ක්‍රම වර්ග හතරක් BCD කියලා එකක් ලිව්වා. ඊට පස්සේ යුනිකෝඩ් කියලා ලිව්වා. ASCII ලිව්වා. EBCD IC කියලා එකක් ලිව්වා. හරිද? එතකොට BCD කියන එකේ බිටු කීයක් තිබ්බද? 4යි. ASCII කියන එකේ බිටු 7යි. EBCD IC කියන එකේ බිටු 8යි. යුනිකෝඩ් කියන එකේ බිටු 16යි. ඔතනින් අපිට යුනිකෝඩ් කියන එකයි EBCD IC කියන එකයි වැඩි භාවිතා වෙන්නේ නැහැ ඕනෙ වෙන්නේ නැහැ. අපිට ප්‍රශ්න අහන විභාගයේ BCD කියන එකයි ASCII කියන එකයි අපි මේ දෙක තමයි දැන් විශේෂයෙන් ඉගෙන ගන්න යන්නේ. හරිද? BCD කියන්නේ මොකක්ද ASCII කියන්නේ මොකක්ද කියලා තමයි අපි ඉගෙන ගන්න යන්නේ. පුතේ මාතෘකාවල් ලියා ගන්න BCD කේත ක්‍රමය කියලා. BCD කේත ක්‍රමය. BCD කේත ක්‍රමය. ලියා ගන්න පුතේ තර ලකුණක් දාලා මෙය දශමය සංඛ්‍යා සඳහා පමණක් මේ දශමය සංඛ්‍යා සඳහා පමණක් මේ දශමය සංඛ්‍යා නිරූපණය කියලා ලියන්න මේ දශමය සංඛ්‍යා නිරූපණය සඳහා පමණක් යොදා ගනි මේ දශමය සංඛ්‍යා නිරූපණය සඳහා පමණක් යොදා ගනි මෙය දශමය සංඛ්‍යා නිරූපණය සඳහා පමණක් යොදා ගනි මෙය දශමය සංඛ්‍යා නිරූපණය සඳහා පමණක් යොදා ගනි මේ දශමය සංඛ්‍යා නිරූපණය සඳහා පමණක් යොදා ගනි ඒකටම ලියන්න පුතේ ඒකටම ලියන්න මෙය බිටු 4කින් නිරූපණය කරයි මෙය බිටු 4කින් නිරූපණය කරයි
මේ පිටු 4කින් නිරූපණය කරයි. මේ පිටු 4කින් නිරූපණය කරයි. ඊට පස්සේ ලියාගන්න ඒකටම එම නිසා මෙමගින් සංකේත 16ක් නිරූපණය කළ හැකිය. පිටු 4ක් කියන්නේ 2 4 වෙනි බලයේ 16යි. එම නිසා මෙමගින් සංකේත 16ක් නිරූපණය කළ හැකිය. එම නිසා මෙමගින් සංකේත 16ක් නිරූපණය කළ හැකිය. පුතේ BCD ගන්නේ හොඳට අහගන්න. BCD ගන්නේ දශමයේ සංඛ්‍යා නිරූපණයට පමණයි කිව්ව නේද? එතකොට ඔයා මට කියන්න දශමයේ සංඛ්‍යාවල සංකේත කීයටද ගන්න තියෙන්නේ? දශමයේ සංඛ්‍යාවල සංකේත. මතකද කිව්වා මම දිව්‍ය සංඛ්‍යාවල නම් බිංදු සහ 1. අෂ්ටමයේ සංඛ්‍යාවල නම් බිංදුවේ ඉඳලා බා චැට් එක දාන්න ඉක්මනින්. ඔයාට වෙලාව දීලා තියෙන අවස්ථාව දීලා තියෙන්නේ. දශමයේ සංඛ්‍යා පමණයි නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දශමයේ සංඛ්‍යා කියන්නේ කීයටද ගන්න? නියමයි එක්කෙනෙක් දාලා තියෙන උත්තරේ නියමයි. නියමයි. තව දාන්න. දෙන්නෙකුට විතරක් නෙවෙයි අනිත් අයට පුළුවන් වෙන්න ඕනේ. නියමයි. තාම 4 දෙනායි උත්තර දාලා තියෙන අනිත් අය දාමු හොඳට කල්පනා කරලා බලන්න. දිව්‍ය සංඛ්‍යා නම් බිංදුවේ නම් 1 අෂ්ටමේ නම් කීයද කියලා ඔයාලා දන්නා මම කියන්න යන්නේ ඒක උත්තර අනිත් අයට එනවා. දශමේ නම් කී දෙන්න ඕනේ? නියමයි. බිංදුවේ ඉඳන් 9 දක්වා සංඛ්‍යා තමයි පුතේ BCD ක්‍රමයේදී නිරූපණය කරන්නේ. මොකද දශමයේ සංඛ්‍යා විතරයි නිරූපණය කරන්නේ. ෂඩ් දශමයේ දක්වාම තියෙනවා. නමුත් අපි නිරූපණය කරන්න ගන්න දශමයේ සංඛ්‍යා විතරයි BCD වල. එතකොට පුතේ ඔකට වගුවක් තියෙනවා. දශමයේ සංඛ්‍යයි BCD අගයයි අතර. පුතේ බිංදුව නම් දශමයේ සංඛ්‍යාව ඒක BCD අගය කීය දෙන්නේ? කීය දෙන්නේ? බිංදු 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 තාරක. හරි. එක නම් බිංදුවයි 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 තාරක නැහැ කියනවා. දෙක නම් බිංදුවයි බිංදුවයි එකයි බිංදුව. ඊට පස්සේ තුන නම් බිංදුවයි බිංදුවයි එකයි එක. හතර නම් බිංදුවයි එකයි බිංදුවයි බිංදුව. පහ නම් බිංදුවයි එකයි බිංදුවයි එක. හය නම් බිංදුවයි එකයි එකයි බිංදුව. හත නම් බිංදුවයි එකයි එකයි එක. අට නම් එකයි බිංදුවයි බිංදුවයි බිංදුව. ඊට පස්සේ 9 නම් එකයි බිංදුවයි බිංදුවයි එක. මෙන්න මේ විදිහ තමයි පුතේ එන්නේ මොකද්ද මේ මෙතෙන් දෙන්න ඕනේ දශමයේ සංඛ්‍යාව. දශමයේ සංඛ්‍යාව දෙන්න ඕනේ BCD අගය. හරිද? මෙතෙන් දෙන්න ඕනේ දශමයේ සංඛ්‍යාව මෙතෙන් දෙන්න ඕනේ BCD අගය. බිංදුව BCD අගය අපිට ලියුවොත් පුතේ ඔන්න ඔය විදිහට එන්නේ. එක ලිව්වොත් මේ විදිහට, දෙක ලිව්වොත් මේ විදිහට, තුන ලිව්වොත් මේ විදිහට, හතර ලිව්වොත් මේ විදිහට, පහ මේ විදිහට. අර අපි කලින් ෂඩ් දශමයේ කරා මතකනේ. බිංදුව කොහොමද ෂඩ් දශමයේ වෙන්නේ? එක කොහොමද? ආන් මේ විදිහව තමයි මේකේ තියෙන්නේ. මේක හැබැයි ලියලා තියෙන්නේ කීයකට ගන්න? 9ට යනවා විතරයි. මොකද BCD වල අපි නිරූපණය කරන්නේ දශමයේ සංඛ්‍යා දක්වා පමණයි. ඒක නිසා දැන් මේක ලියා ගන්න බලන්න ලස්සනට. ඔයාලගේ පිටුවේ 103 ඔක තියෙනවා පැහැදිලි ඕන. පිටුවේ 103 බලන්නකෝ. දැන් ඔය අහන්න. ඔය කියාගෙන යද්දි දැන් කියාගෙන යනවනේ මම. කියාගෙන යද්දි කොතන හරි තේරෙන්නේ නැහැ. අනේ උඩ බලාගෙන ඉන්න එපා. දැන් සමහර අය මෙහෙම කියාගෙන දෙහෙම. තේරුනේ නැහැ කමන්නේ පේපර් කරනවනේ. පේපර් කරත් මම අල්ලගන්නම්කෝ. පේපර් කරත් මම අල්ලගන්න. මට පුළුවන් ඒක. බක පඬිත වෙන්න එපා. මේ දැන් අහපන් බා. තේරෙන්නේ නැත්නම් දැන් අහනවා. මොකද්ද ඔය කිව්වේ? කොහමද ඔක වුනේ? තේරුම් නැත්තම් ආපහු අහන්න. එහෙම නැතුව මේ පේපර් කෙරෙන්නේ වෙන්නේ කියලා හිතනවා හරියයි.
එහෙම බෑ. හරි. ලියා ගන්න ලස්සනට. ලස්සන ලියා ගන්න. ඕකෙන් ගණන් කීපයක් හදන්න තියෙනවා. එතකොට තේරෙනවා. පුතේ බිටුවක් කියන මහ දෙයක් නෙමෙයි. මේ මෙතන ඔය කියන බිටුවක් කියන මහ දෙයක් නෙමෙයි. බිටුවක් කියන්නේ මේ එකක් බිටුවක් තමයි. මේ එකක් බිට් එකක්. මේ මේවා හැම එකම බිටුවක් තමයි. මෙතන තියෙන බිටු හතරයි. හරිද? බිටු හතරකින් නිරූපණය කරනවා කියන්නේ මොකද්ද? අෂ්ටමය සෝරි සත් දශමය. බිටු තුනකින් නිරූපණය කරනවා කියන්නේ අෂ්ටමය. බිටු තුනක් කියන්නේ දැන් මේක දැන් මේ මෙතන මම සංඛ්‍යා තුනක් ගමු. මේක බිටු 3යි පුතේ. මෙතන හතරක් තියෙනවා නම් මේක බිටු හතරයි. මෙතනත් හතරක් තියෙනවා. මේකත් බිටු හතර එකක්. බිටුවක් කියන්නේ ඔය එකක්. ඔය එකක් තමයි බිටුවක් කියන්නේ. පැහැදිලි නේද? අචි පැහැදිලිද? වීඩියෝ ඔන් කරන්න. වෙන ඊට වඩා හිතන්න දෙයක් නැහැ. ලොකුට හිතන්න දෙයක් නැහැ එච්චරයි. පුතේ මම අර කලින් හදන්න කියපු ගණන් සැරෙන් සැරේ ආයි නැවත නැවත හදන්න ඕනේ. එහෙම නැතුව නම් අමතක වෙනවමයි ඈ. එහෙම නැතුව නම් බෑ. ඉතින් එකපාර විභාගෙට ආවම උඩ බිම් බලන්න තමයි වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අල්ලපු ගාන අර කොහොමද දන්නේ බා. ඔහොම තමයි ඉතින් ඈ. ගගා එහෙම ඉන්න තමයි වෙන්නේ ඉතින්. ඉස් ගාන ටීචර් දෙක මොකවා? නෑ ටීචර් මේ පෑන එක කරලා පෑනක් ඉල්ල ගන්න. නෑ ටීචර් මේ මකනේ ඉල්ල ගන්න. අනේ ඉතින් අර ටීචර්ලාට බොරුවට සුදු ලුණු පොඩි කරන හැබැයි ටීචර්ලා දන්නවා මෙවුන් බොරු කියන්නේ කියලා. යසස්මි සස්සර අචිනි තීක්ෂණ හතර දෙනාම වීඩියෝ ඔන් කරන්න. නෙත්මි කේක් කැපුවද? හරි ලියලා ඉවරයි නේ. පුතේ අහන්නකෝ දැන් මේකේ තමයි ගාන හදන්න තියෙන්නේ. ඔයාලට මේක හොයාගන්න පුළුවන් ගාන. දැන් පුතේ මේකේ අපිට නිරූපණය කරන්න පුළුවන් දශමයේ සංඛ්‍යා විතරයි කියවනේ. ඒකට අපිට හදන්න තියෙන්නේ දශමයේ සංඛ්‍යා වලින් දෙන්නේ ඔය විතරයි. දැන් බලන්නකෝ 40 8 48 අපිට ගන්න පුළුවන් දශමයේ සංඛ්‍යා විදිහට. ඔව් පුළුවන්. 48. දැන් පුතේ මේ සංඛ්‍යාව BCD විදියට ලියන්නලු. BCD මේ C කප්පුවම BT වෙනවා. එහෙම ලියන්න එපා. BCD විදියටම ලියන්න ඈ. කොහොම බලා ගන්න. කොහොමද ලියන්නේ කියලා. මුලින් 48 කියන සංඛ්‍යාව පොඩ්ඩක් ඈඩ් කරලා ලියනවා 4 වෙනවා 8 වෙනවා. පුතේ ඊට පස්සේ ඔයා දන්නවා 8ට කොහොමද 16 පාදෙන් ලියන්නේ කියලා. 8 කොහොමද ලියන්නේ අපි? 8 ලියන්නේ 1.0.0. එතකොට පුතේ 4 ලියන්නේ 0.1.0. මෙහෙම නෙමෙයි දෙන්නේ. කොහොම නෙමෙයි දෙන්නේ? දැන් සමහරවිට ප්‍රශ්නේ වෙයි. සර් කොහොමද මම එකපාර උත්තරේ ගත්තේ? ඉතින් පුතේ මම කලින් කියලා දීලා තියෙනවා. පුතේ මෙතන ඉන්නේ 1 මෙතන ඉන්නේ 2 මෙතන 3 මෙතන 4. මේකෙත් එහෙමමයි 1 2 3 4 හරිද? එතකොට බලන්න
හරි දීක්ෂණ රෙකෝඩින් එක ගන්න පුළුවන් සිග්නල් අවුල් යනවා නම් හරි. අහන්නකෝ මේ මෙතන තීක්ෂණ රෙකෝඩින් එක ගන්න පුළුවන් පුතේ. ගැටලුවක් නම් මට අද කෝල් එකක් කරන් තිබ්බා මොකද කියලා බලන්නත් බැරි වුණා මට වෙලාවක් තිබ්බේ නැහැ. දැන් මම මේ ධර්ම හරියට කියන්න ඉක්මන් කරන්න. යසස්මි හරි නේද? හරි. හරි හොඳයි. නෙත් හරිනේ? 1 2 3 4 හරිලු හරි නියමයි. එතකොට පුතේ ඔය ඈ 4යි මෙතන එතකොට මෙතන 4යි තියෙන. ඒ කියන්නේ මේක 4යි. හරි. එතකොට මෙතන 1 තියෙනවා මේක සෝරි 3 තියෙනවා මේක 3යි. හරි නේද? නෑ බං. ඔය වැරදි. මොකද්ද වැරද්ද? මොකද්ද වැරද්ද? මේ මෙතන නම් 1 හරි. මෙතන 2ක් හරි. මෙතන 3 නෙවෙයි මෙතන දෙන්න 4. මෙන්න මෙතෙන්ට 8. හරිද? 1 2 4 8. අචිනි නියම අචිනි අවධානය විතර තියෙනවා. 1 2 4 8. අචිනි විතරයි අහලා තියෙන්නේ. දැන් බලන්න. පුතේ මේ මෙතන 8 ගත්තේ කොහොමද? මේ මෙතන 1 දැම්මා අනිත් සියරම බිංදුව. එතකොට එතන 8 ආවා. මේ මෙතන 4 ගන්න නම් මෙතන 1 දැම්මා අනිත් සියරම බිංදුව. ඕක කලින් ඔයාලා අරන් තියෙනවා. මම දැන් මේ අමුතුවෙන් ආයේ මේ කියලා දෙන්නේ ඒක ආපු විදිය. අමතක ඇති කියලා මේ කියලා දුන්නේ. හරිද? දැන් මම මේක මකනවා. ඒක මොන වෙන්නේ නැහැ අපිට. පුතේ දැන් මේ විදිහට ඈඩ් කරලා ලියුවානේ. ලියපු එක අපිට BCD අගයක් විතර ගන්න මේකයි එකට ලියන්න ඕනේ. බිංදුව 1 බිංදුව බිංදුව 1 බිංදුව බිංදුව බිංදුව. දැන් මේක තමයි පුතේ උත්තරේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? ඔයාලට මම කිව්වා මතකද මේ මුලට තියෙන බිංදු වල අගයක් නැහැ. දැන් දීර්ඝ සංඛ්‍යා කරද්දි මුලට තියෙන බිංදු වල අගයක් නැහැ. මුලට තියෙන බිංදුව මොකද කරන්න කිව්වේ? මොකද මම කරන්න කිව්වේ? ඔහොම උත්තරේ ආවට පස්සේ මුලට බිංදු තියනවා නම් ඒ බිංදුවට මම මොකද්ද කරන්න කිව්වේ? අයින් කරන්න කිව්වද නැද්ද? කිව්වා. හැබැයි මෙතන අයින් කරන්න බෑ. අන්න ඒකයි මට කියන්න ඕනෙකම තියෙන්නේ. පුතේ මෙතන අගට සෝරි මුලට තියෙන බිංදුව මේක අයින් කරන්න බෑ. මේක අයින් කරන්න බෑ. මේක අයින් කරන්න බෑ. මේක තියෙන්නම ඕනේ. ඇයි ඒ? BCD කියන්නේම පුතේ බිටු 4කින් පෙන්නන එකක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. බිටු 4කින් පෙන්නන්නම ඕනේ. ඒ නිසා මේක අයින් කරන්න බෑ. ඒක අයින් කරොත් පුතේ බිටු 3කින් පෙන්නන්න මේ බලන්න. දැන් මම මේක අයින් කරලා ලියලා පෙන්නන්නම්. දැන් මේක අයින් කරනවා. අයින් කරපුවම එන්නේ 1.0.0.0.0. දැන් බලන්න මේක බිටු 4කින් තියනවාද කියලා. මේක බිටු 4කින් නෙවෙයි. ඔය 1 2 3 4 එතන හරිය. එතන 3යි. එහෙම බෑ. බිටු 4 වම තියෙන්න ඕනේ. බිටු 4 වම තියෙන්න ඕනේ. දැන් පුතේ මේ ගාන හදාගන්න. ඔය ගාන හදාගන්න ඊට පස්සේ මම තව එක ගානක් දෙනවා. තව එක ගානක් දෙනවා. ඒක අපිට හදලා පෙන්නනවා. හදලා පෙන්නුවාට පස්සේ ඔයාලට ගණන් කීපයක් දෙනවා. බලමු කවුද හදන්නේ කියලා. මාරම ලේසි. BCD කියන්නේ මාරම ලේසි ගානක් කීපයක් තියෙන්නේ. හදලා ඉවරලා අප උස්සන්න ඊට පස්සේ මම ගානක් දෙන්නම්. තව ගානක් හදන්න.
අචිනි let me සස්සර සැරෙන් සැරේ කියන්න බෑ වීඩියෝ ඔන් කරමු. මොකද බං අඩේ ටොයිලට් යනවද උත්තර දිය මැඩියාවද? හරි. දැන් බලන්නකො දැන් මම තව ගණන් දෙනවා. එක මම හදලා පෙන්නනවා එකක්. ඊට පස්සේ ඔයාලා ගණන් දෙනවා මම. පුතේ මම දැන් හදනවා. අ 752 කියන එක තියෙන්නේ. දැන් පුතේ මේක අපි ඈතින් ලියා ගන්න 7 වෙනම 5 වෙනම 2 වෙනම. දෙකට කොහොමද එන්නේ? පිටු 4 වලින් ලියන්න තියෙන්නේ 4. පුතේ 8 ඉව තියනවද? නෑ. ඊට පස්සේ 4 ඉව නෑ. 2 ඉව හා තියෙනවා. 1 ඉව නෑ බිඳුවයි. පහට පුතේ 8 ඉව නෑ බිඳුවයි. 4 ඉව එකක් තියෙනවනේ. එතකොට දෙකක් දාපුවම 6ක් වෙනවා. එතකොට ඒක ගන්න තව එකක් දාන්න ඕනේ. එතකොට ඔන්න හරි ගියා 5. පුතේ 4 ඉව එනවා 8 ඉව එනවද? නෑ 4 එන්නේ නෑ. 4 ඉව එනවා. 4ට දෙකක් එකතු වෙනවා. 2 ඉවත් එනවා. එතකොට 6යි. තව එකක් එකතු වෙන්න ඕනේ. අන්න 7 හැදුනා. දැන් මේ ටික එකට ලියන්න තියෙන්නේ. ඔන්න උත්තරේ ගත්තා. මෙන්න උත්තරේ. ඕකත් ලියාගන්න ඊට පස්සේ ගාන දෙක තුනක් දෙනවා. ඒක හදන්න ඉච්චරයි. සස්සර ක්ලාස් එක 7ට පටන් ගන්න නම් අමාරුයි පුතේ. මොකද අපේ මේ තව බබාලා තුන් දෙනෙක් පේපර් ක්ලාස් එකකට එහෙමත් යනවලු ඔය. යසස්මි කියලා හැම ඉන්නවා පොඩි පිස්සු කෙල්ලෙක්. සස්සර මොකෝ කොහේ හරි යන්න තියනවද රෑ වෙලා නැත්නම් මොකක් හරි ක්ලාස් එකක් වැටිලාද රෑට? නැත්නම් නිදිමතද? මේක ලියාගන්න ඊට පස්සේ මම ගාන දෙක තුනක් දෙන්න හදන්නේ. පාරම ලේසි. යසස්මි මම ওই විහිළුවට කියලාට තරහ වෙන්නේ නැහැ. නේ බොමිදු. බොමිදුව හැමදාම අඟහරු ලෝකෙක රිංගගෙන ඉන්න මට හොයන්නත් බෑ හරියට. මොකක් හරි ඉෆෙක්ට් එකක් දාගෙන ඉන්නවා. හැබැයි වැඩ නම් නියමයට කරන ඈ. හොඳයි බොමිදුව. හරි. මේක හද ඉවරයිනේ. සස්සර වැඩි ඉවරයිද? ඉවරයි. හරි. එහෙනම් මෙන්න මැකුවා. මැකුවා ගණන් දෙක තුනක් දුන්නා. පළවෙනි එක බලන්න හදන්න. මම පේනවද? කොයි නෑ ප්‍රවීන් පේන්නේ නැහැ. දැන් පේනවා. දැන් පේනවා නත්තල් ගහක් වගේ එකක් පස්සේ රිංගගෙන ඉන්නවා.
අසිනි දැන් ටිකට් කලින් සන්ග්ලාස් එකක් මොකද මේ ග්ලාස් එකක් දාන්න කියන්නේ නැද්ද? මගේ ඇස් වල අවුලක්ද? ආව හදන්න ඊළඟට ඇස් ටිකට යන්න ඇස් ටික තියෙන ඊට පස්සේ. ඇස් ටික හැදුවට පස්සේ ඔයාලට තියෙන සේරම ටික ඉවර වෙනවා මෙතනින්. අචිනි වීඩියෝ ඔන් කරන්න ඒක මොන වීඩියෝ ඔෆ් වෙනවා. සාමාන්‍ය දේවල් අනේවුවා. හදලා ඉවරයට උත්තර දාන්න පුළුවන් chat එකට. යසස්මිගේ තීක්ෂණගේ පළවෙනි එක හරි. හොඳයි. හරි. යසස්මිගේ තීක්ෂණගේ දෙවෙනි එකත් හරි. සස්සරගේ පළවෙනි එක හරි. තීක්ෂණ තුන්වෙනි එකේ අවුලක් තියෙන හොඳට බලන්න. මම කියලා දෙන අගට තියෙන බිංදුව අනිවාර්යෙන් වැටෙන්න ඕනේ. මුලට තියෙන බිංදුව අනිවාර්යෙන් BCD වල වැටෙන්න ඕනේ කියලා කියලා තියෙනවා. තීක්ෂණ බලන්න එක. යසස්මිගේ හරි. සස්සරගේ හරි. හරි ගොඩක් අයගේ හරි. මම හදන්නම් බෝඩ් එකේ. කොහොම බලන්න. අතින් හරි ඈ. ඉන්නවා හදන්නම් බලාගෙන ඊට පස්සේ අහන්නවම නැත්තම් මට දැන් පැටලෙනවා. පුතේ 9 තියෙන 9 කියන්නේ 1යි 0යි 0යි 1යි. 5 කියන්නේ sorry 0යි 1යි 0යි 1යි. 7 කියන්නේ 0යි 1යි 1යි 1යි. 0යි 1යි 0යි 1යි 1යි 0 ටික හරි. ඊට පස්සේ 8 කියන්නේ 1යි 0යි 0යි 0 6 කියන්නේ 0යි 1යි 1යි 0 4 කියන්නේ 0යි 1යි 0යි 0 එක කියන්නේ 0යි 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 1 හරි. දෙක කියන්නේ 0යි 0යි 1යි 0 තුන කියන්නේ 0යි 0යි 1යි 1
5 කියන්නේ 0.1යි 0.1. 1 කියන්නේ 0.0.0.1. බලන්න ඔන්න ওই ටික දාවේ කියලා. ওই ටික දාවේ කියලා තම තමන් කියව බලා ගන්න. අමීෂා දෙවෙනි එක වැරදිලා නැද්ද? අමීෂා දෙවෙනි එක වැරදිලා නේද? තීක්ෂණගේ තුන්වෙනි එක වැරදි. තීක්ෂණ තුන්වෙනි එක වැරදි. ප්‍රවීන්ගේ හරි වෙන්න ඕනේ. ප්‍රවීන්ගේ හරි. නෙත්මිගේ කීවෙන එක මේ දාලා දෙන්න හොයන්න බෑ. කීවෙන එකද කියලා හොයන්න බෑ. අචිනිගේ ඒ ටිකම හරිනේ. හරි. බුමිදුගේ හරි. නෙත්මි තේරෙනව නේද? ගැටුවක් නැහැ නේ නෙත්මි. නෙත්මි හරි. අහන්නකො. දැන් BCD වලින් හදන එක මහල යන්න ඕන ඔය විදිහ තමයි එන්නේ. ඒක හරි. දැන් කවුද මේ බොමිදු 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 වීඩියෝ මේ මයික් ඔන් කරයි. මොකද දැන් වැඩ කටයුතු කොහොමද කරන් යන්නේ? මේ පාර වාරි භාග ලකුණු කොහොමද? කතා කරමු. නෑ ලකුණු දාන්න නෙමෙයි මම වාත් කතා කරන්න ඕනේ. ICT විතරන්නේ මම අහන්නේ. පොදුවේ කොහොමද කියලා අහන්නේ. මයික් ඔන් කරන්න. අවුලක් නැහැ තියෙනවා. අවුලක් නැහැ. ඔව්. මොනවද සාමාන්‍ය අඩු? යකෝ අම්මගෙන් අහලා හරියනවයි. හරි බොමිදු අම්මගෙන් අහනකම් අපි පොඩි අවස්ථාවක් දීලා අපි යන්කෝ වෙන කෙනෙක් එක්ක කතා කරමු. සස්සර ඔව් සර්. මේ පාර වාරි භාගය කොහොමද? දැනට දුන්නේ යෝගින්න අවුලක් නැහැ සර්. දැනට දුන්නා වගේ අවුලක් නැහැ. ඔව්. ලකුණු 75න් 80 මුල තියනවද හැම එකටම? ඔව් විෂයන් 3ක් දුන්නා දෙකකට 80 ගණන් තියෙන ITL විතර 78ක් තියෙනවා. ඒක හදාගමු මේ පාර. 78යි නේ? ඔව්. හරි. එතකොට යසස්මි ළමයි වීඩියෝ ඔන් කරන්න අනිත් අය. යසස්මි කියන්නේ සර්. කියන්න තමා. මොකද මේ පාර වාරි භාගේ? අවුලක් නැහැ. අවුලක් නැහැ. මොනවද සාමාන්‍යයෙන් ගැටලු තියෙන විෂය? ඉතිහාසය තමයි. ඉතිහාසය කියලා පාඩම් කරන්න තියෙන්නේ. වෙන එච්චර. එච්චරයි. අනිත් ඒවා ලකුණු තියනවද? ඔව් විද්‍යාවට අනුගණන් තියෙනවා. IT වල ලකුණු මදි ඈ. ඒක අපි හදා ගන්න ඕනේ. මට පේපර් එක එවන්න මම අඩුපාඩු බලන්නම්. හරි. අමීෂා නිදිද? නෑ සර්. ඉන්නවා. වාරි භාගය ලකුණු හම්බුණා නේද? ඔක්කොගෙම නෑ සර්. හරි. ගොඩක් ඒ වගේ හම්බුණානේ.
නෑ. අය බොරු කියනවා. එකක හරි හම්බුණානේ. ඔව්. කොහොමද? හොඳයි සර්. හොඳයි. මොනවද හම්බුනේ? භූගෝලය, ඈ සිංහල, ඈ එච්චරයි සර්. එච්චරයි. සිංහල රසාස්වාදයෙන් හොඳ ලිව්වද? රහසයි දාම දුන්නේ නෑ සර්. එතකොට සිංහල ලකුණු හම්බුණා කියන්නේ. සිංහල මේ විචාර ලියන්න ආවේ නෑ මේ පාර. විචාර ලියන්න ආවේ නැහැ. ID හම්බුන්නේ නැද්ද තාම එතකොට? නෑ. හරි හම්බුනහම සර්ට මේප එක වන්න අනිවාර්යෙන්. හා සර්. එතකොට මේ ප්‍රවීන් මොකද තාත්තේ? අවුලක් නෑ සර්. අවුලක් නැහැ. හැම විෂයෙම ලකුණු 80 වගේ උඩ තියනවද? බුද්ධාගමයි සිංහල සමයද පොඩ්ඩක් අඩු. මොනවාට? බුද්ධාගමයි සිංහලයි පොඩ්ඩයි අඩු. යකෝවි බුද්ධාගමයි සිංහලයි ඔලුව බලන්න බෑ. හරි. ප්‍රවීන්ගේ ඔලුව අපි පස්සේ බලමු. දැන් යන් අචිනි ගාවට. අචිනි වීඩියෝ ඔන් කරනවා. අචිනි ඉක්මන් කරන්න. තව වැඩ තියෙනවා අපිට. මේ ළමයි බයිනවා. ළමයි අචිනි ටොයිලට් ගිහින්ලු අචිනිලාගේ අම්මා කියනවා මැසේජ් එකක් දාලා තිබ්බා අචිනි ටොයිලට් ගිහින් පොඩ්ඩක් ඉන්නේ. නෑ ඉන්නවා. ඕ සෝල්. ඉන්නවනම් මයික් ඔන් කරනවා. අචිනිගේ මයික් ඔන් වෙන්නේ නැහැ පොඩ්ඩක් මේ ලැජ්ජා වෙලා ඉන්නේ. තීක්ෂණ කියන්නකෝ. තීක්ෂණ. තාම සිග්නල් අවුල්ද? බෑ අප්පා කරන්න මේ වැස්සත් එක්ක. හරි. අවුලක් නැහැ. තීක්ෂණ මට පේපර් එක දාලා තිබ්බා. තීක්ෂණ කිය නෑනේ විභාගය ලියන්නේ නැහැ. හරි. ඒක මම බලන්න බැරි වුණා. පුතේ දැන් හැමෝම වීඩියෝ ඔන් කරන්නේ. අහන්නකෝ සමහර අයගේ ලකුණු හොඳයි සමහර අයගේ ලකුණු අඩුයි සමහර අය මට ලකුණු කියන්නෙත් නැහැ. එහෙම දේවල් තියෙනවා. එහෙම වෙන්න එපා ලැජ්ජා වෙන්න එපා. ඔයාලට මොහරි තියෙනවා නම් ගැටලුවක් මාත් එක්ක කතා කරලා විසඳ ගන්න. මොකද සමහර විට ඔයාලගේ ඉතිහාසවල ලකුණු අඩුයි කිව්වා. ඊට පස්සේ සිංහල වල ලකුණු අඩුයි කිව්වා. සිංහල සමහර අය විචාර ලියලා නැහැ කිව්වා තාම විභාගයට ආවේ නැහැ කිව්වා. ගොඩක් දේවල් තියෙනවා හේතු එක එක තියෙනවානේ. සමහර විට ඔයාලට ඔය බැරි දේවල් මට සමහර විට ඔයාලට කියන්නේ මොකක් හරි ආකාරකින් එක්ක නිබන්ධනයක් නෙමෙයි මගේ නිබන්ධන නෙමෙයි එක්ක මොකක් හරි PDF එකක් හොයලා දෙන්න හරි එහෙම නැත්නම් පේපර් එකක් හොයලා දෙන්න හරි එහෙම නැත්නම් නෝට් එකක් හොයලා දෙන්න හරි කොහොම හරි මට ඔයාලට උදව් කරන්න අවස්ථාවක් හම්බ වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට තේරෙන්නේ නැතරක් තියෙනවා නම් මගෙන් නිකමට හරි අහන්න මැසේජ් එකක් දාන්න. සර් මට මේ වගේ තැන් තේරෙන්නේ නැහැ මේ විෂය පුළුවන් නම් මේක මට උදව්වක් කරන්න හොයලා දෙන්න. මට පුළුවන් නම් මම හොයලා දෙනවා. බෑ නම් පුතේ මට මේක හොයාගන්න බෑ කියලා මම කියනවා. හරිද? හරි දැන් ඔයගොල්ලෝ කියනවා ටෙක්නිකල් විචාරණයක් තේරෙන්නේ නැහැ. දැක්කනේ එක එක ප්‍රශ්න තියෙනවනේ ඔයාලට. ඔයාලට ඔය තියෙන ප්‍රශ්න මට දාලා තියන්න. හැබැයි මම කියන්නේ හැම එකටම මට උත්තර හොයලා දෙන්න පුළුවන් කියන. හැබැයි පුළුවන් නෝවා තියෙනවනේ පුළුවන් අවස්ථා එනවා පුළුවන් දේවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලට මම උදව් කරනවා. හරිද? ඒ හින්දා පුළුවන් තරම් උපරිම ප්‍රයෝජන ගන්න මගෙන් ඔයාලා. හරිද? එහෙම නැතුව කොහේ බකන් නිලාගෙන ඉන්න එපා. ඔයාලෙන් දෙයක් අහද්දී උත්තර දෙන්න. ඔයාලා වෙනුවෙන් ඔයාලා හොඳට අහන්නේ. සර්ට සයන්ස් කියලා දෙන්න බැරිද අනේ? ඇත්තටම බෑ. මට සයන්ස් කියලා දෙන්න බෑ කොහොමද? මොකද මටත් විද්‍යාවට ලකුණු අඩුයි. විද්‍යාව කියන්නේ මම ආසම නැති විෂයක්. ඇත්ත කතාව ආසම නැති විශ්වවිද්‍යාව. එහෙම ඒක කියලා දෙන්න බෑ මට. එහෙම නෙමෙයි මම විෂයන් එකින් එක කියලා දෙන්න නෙමෙයි මම කියන්නේ. ඔයාලට නෝට් හරි මොනවා හරි සමහරවිට හොයලා දෙන්න අවස්ථාව තිබ්බොත් එහෙම නැත්නම් ඔයාලට පාඩමට අදාළ වීඩියෝ එකක් හරි කොහෙන් හරි හොයලා හොඳ වීඩියෝ එකක් හොයලා දෙන්න. ඒ වගේ උදව් කරන්න පුළුවන් කියලා මම කියන්නේ. නිදිමතට බෙහෙතක් කියන්නලු. නිදිමතට බෙහෙතක් නම් අම්මට කියන්න ළඟට ගිහින් අම්මේ දේ ගාලා කනට එකක් ගහන්න කියලා ඊට පස්සේ නිදිමත කැඩෙනවා ඊට පස්සේ ඇවිල්ලා වැඩ කරගන්න.
අවුලක් නැහැනේ. නෑ මෙහෙමයි. නිදිමත කියන එක ළමයි සාමාන්‍ය දෙයක්. නිදිමත කියන එකට බෙහෙත් කියලා විශේෂ බෙහෙතක් නැහැ. හරිද? පාඩම් කරද්දී ඕනම කෙනෙකුට නිදිමත එනවා. ඔයාලා ඉස්සරහ කතා කරන මම හරිද? ඔයාලා ඉස්සරහ කතා කරන මම ඉස්සර ඉස්කෝලේ සිංහල පීරියඩ් එකේ හරිද? සර් කෙලින්ම නම කියලා කන ඵලයන් ගිහින් මූණ හොදන් වරෙන් කියන තැනට පත් වෙලා හිටපු කෙනෙක් මම. හරිද? ඒ තරමටම කඩා වැඩනවා. ඒ තරමටම කඩා වෙන දෙයක් නේ පට්ට කම්මැලි. කම්මැලිකමත් එක්ක තමයි නිදිමත එන්නේ. හරිද? කඩා වැටෙනවා. ගහලා නැහැ. වචනෙන් ගහලා දෙනවා. කාලන මගෙන් කුණුවර පහලක ඵලයන් යන්න කි මූණ හොදන් වරේ පන්තිර එන්න නම් එපා කියලා දෙනවා. ඒ තරමටම කඩා වැටෙනවා. ඒකට හේතුව එකක් අපි උගන්වන ගුරුවරයා උගන්වන දේ ආසාවෙන් අහගෙන ඉන්නේ නැතිකම. හරිද? අනිත් දේ අපි මේ විෂයට ආසා කරන්නේ නැතිකම. මොකක් හරි හේතුවක් තියෙනවා. ඔයා මොකක් හරි වැඩක් කරද්දී ඒ දෙක ආසාවෙන් වැඩ කරනවා වල ලේසියෙන් නිදිමත එන්නේ නැහැ. හරිද? ඔයාට මහරය 1 2 වෙනකම් ෆිල්ම් එකක් බලන්න පුළුවන් නේද නිදිමත නැතුව. නිදිමත තිබ්බත් නිදිමත දරාගෙන නිදිමත කැඩෙනකම් ඔයාලා ෆිල්ම් එක බලනවනේ. ෆිල්ම් එක බලලා ෆිල්ම් එක ඉවර වෙලා හඳා ගන්න ඒ තරමටම නිදිමතක් කැඩිලා. නිදිමතක් නැහැ. හැබැයි ඔයාට පාඩම් කරද්දී එහෙම වෙන්නේ නැහනේ. පාඩම් කරත් එහෙම බෑ. ඇයි? ඔයා පාඩම් කරන එක ලොකුවට ආසාවකින් කරන්නේ නැහැ. ඔයාට තාම ඔයාට තියෙන හීන. හරිද? මම ડોක්ටර් කෙනෙක් වෙනවා. මම කොරියන් යනවා. දැන් අපේ ගෙල්ලොන්ට ඇහිලා තියෙන පිස්සුවක්. මම කොරියන් ගිහින් BTS එක ෆොටෝ කරනවා. මම කියන්නේ දැන් 6 7 ඉන්න කෙල්ලෝ කියන්නේ. ඔයා අපේ පන්තියේ කෙල්ලෝ කියන්නේ. අර අමුතු පිස්සුවක්. හරිද? දැන් ඔයාලට හීන තියෙනවා. හැබැයි හීන තිබ්බට තාම මෙතන කිසිම කෙනෙකුට එක අරමුණක් කියලා දෙයක් නැහැ. හීන වෙනයි අරමුණ වෙනයි. හීන කියන්නේ ළමයි ඔයාලා නිතර නිතර හිතින්ම වාගෙන මම මෙතෙන් යනවා කියලා දකින්න දෙන්නේ. හැබැයි අරමුණක් කියන්නේ ඒ කාන්තේම මම මේ දෙයට යනවා මේ දේ ජයග්‍රහණය කරනවා කියලා හිත එක තැනක තියාගෙන වැඩ කරන දෙයකට. හරිද? හිත එක තැනක තියාගෙන අදිෂ්ඨානයකින් යුතුව වැඩ කරන දෙයකට තමයි අරමුණක් කියන්නේ. බුදුහාමුදුරුවන්ට තිබ්බ හීනයක් නෙමෙයි අරමුණක් තිබ්බේ. මම මේ තැනට යනවා කියලා. තේරුණාද? මේ කිව්වා වගේම එයා ඒ තැනට ගියා. එයා කියන්න හොඳ නෑ. උන්වහන්සේ ඒ තැනට ගියා. හරිද? දැන් අපිට තියෙන මොනවද? අපිට තියෙන හීන. හීන තිබ්බට වැඩක් නැහැ. හීනත් එක කොච්චර පොරබැද්දත් වැඩක් නැහැ. අපිට අරමුණක් නැත්තම් හරියටම මම මෙතෙන්ට යනවාමයි කියන. ඔයා දැම්ම ඉඳන් අරමුණක් තියාගන්න මම මේ තැනට යනවා. මම මෙහෙම කෙනෙක් වෙනවා. කියන අරමුණ තියාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. දැම්මම ඔයාට අරමුණක් තියෙන්න ඕන. පැහැදිලිද? ඔයාට නිදිමත එන එක සාමාන්‍යයි. නිදිමත කඩා ගන්න ඔයාම පුරුදු වෙනවා. ඔයාටම පුරුදු වෙන්න වෙනවා. හරිද? ඔයාට පොත බල බල ඉද්දි මම දන්නවා. මෙහෙම පොත බල බල ඉද්දි ඔයාට කෙලින්ම මෙහෙමම කඩා වැටෙනවා. හරිද? ඇත්ත. සමහර වෙලාවට ඔයා පොත මොනවද දන්නවද තියෙන්නේ? ගණන් පොත තියෙන්නේ. ගණන් පොතේ ගාණක් හදා හදා ඉන්න ගමන් මම කඩා වැටෙනවා. කඩා වැටෙනකොට කාමරේ දොර අරින යනවා. කවුද එන්නේ? අම්මා. මේ එකපාරම යහපත් කොට යතයි සුන්දර තැනට සැපතයි සුඳුරු බස් කියතයි කියලා පටන් ගන්නවා. ඇයි? අම්මා එනවා කියලා දන්නවා. මේ බොරුවට දිගාරිනවා ගාථා කියනවා වගේ බුද්ධ ධර්ම පාඩම් කරනවා කියලා පෙන්නන්න. හැබැයි ඉස්සරහ ගණන් පොත තියෙන්නේ. කව කට්ටේ නිර්මාණයක් කර කර හිටියේ. අම්මා එනත් එක්කම යහපත් කොට හිතයි සුන්දර තැනට සැපතයි. බොරුද? ඕක කරලා නැද්ද? තියෙනවා. වෙලා තියෙනවා. ඇයි එහෙම? ඔයා හිටියේ මොකේද මොන පාඩමේද කියන එකවත් ඔයාට ඒකට සිහිය තිබ්බේ නැහැ. ඒ තරමටම ඔයා නින්දට ඇබ්බැහිලා. නින්දට ගිහින් නිදිමත හැදිලා. හරිද? කකුල් මේ වතුර බේසම් වල දාගෙන ඒ පිස්සු විකාර කරන්න ඕනේ නැහැ. ඔයා හරියටම විනාඩි 20ක් විතර පාඩම් කරන්න. විනාඩි 20ක් ඊට වඩා එපා. විනාඩි 10ක් විතර ඉන්ඩෝර්ලයක් ගන්න. විනාඩි 10ක් විතර ඉන්ඩෝර්ලයක් ගන්න. ෆෝන් එක ගන්න. කමන්නේ. ෆෝන් එක අරගෙන සින්දුවක් අහන්න.
සින්දු කියලා ඇයි මාව දාලා යන්න ගියේ කියලා ඔව් අහන්න එපා. හරිද? අචිනි තේරුණාද? ඇයි යන්නේ ඔයා මාවත් එක්ක තරහ වුනේ කියන සින්දු අහන්න එපා. සාමාන්‍ය ඔයාගේ මනස රිලැක්ස් වෙන සින්දුවක් අහන්න. සාමාන්‍ය මනස රිලැක්ස් වෙන නිදහසේ අහන්න සැනසීම අහන්න පුළුවන් සින්දුවක් අහන්න. අහන්න අහලා අය වැඩ කරන්න ගන්න. එහෙම නැත්නම් චූටි ගේම් එකක් ප්ලේ කරන්න. චූටි ගේම් එකක් කියන්නේ සාමාන්‍ය කැරම් චෙස් වගේ පොඩි ගේම් එකක්. එහෙමයි කියලා අර ෆ්‍රී ෆයර් PUBG අනම්මනම් ඒව නෙමෙයි මං කියන්නේ. එහෙම කරොත් ඔයාලට කර කර ඉන්න වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒකත් විනාඩි 10කට සීමා කරන්න ඔයාලා කරන එක. ඒ විනාඩි 10කට වතුර උගුරක් බොන්න. පොඩ්ඩක් රවුමක් කරගිලා එන්න ගෙදර වටේ. ඒ කියන්නේ අම්මලා මොකද කරන්නේ තාත්තලා මොකද කරන්නේ? පොඩ්ඩක් ඔළුව දාලා ඉන්න. සමහර විට අයියා කාමරේ මලක ඇති. අයියාට ගිහින් පොඩ්ඩක් බාධා කරලා අක්කට ගිහින් පොඩ්ඩක් බාධා කරලා අය ඇවිල්ලා වැඩ කරන්න ගන්න. අන්න ඔයාට නිදිමත නිකම් කැඩිලා එතකොට. එතකොට ඔයාට අය අර කලින් ලස්සනට කරගෙන හිටපු විදිහට ආපහු වැටිකල් කරගන්න. ඊට පස්සේ ආපහු විනාඩි 20කින් අය විනාඩි 10කින් ඩෝල් එක ගන්න. කොහොම පිළිවෙලට වැටික් කරන්න ගන්න. නිදිමත කියන එක ඔයාට ඉබේටම කැඩෙනවා. ඔයාට හුරු වෙනවා නිදිමත කියන එක. නැත්තරම නැති වෙන තරමට හුරු වෙනවා. එහෙම නැතුව මොන කර්මයක්ද මන් දන්නේ නැහැ. ඉදකින් මේ ගෑන් නම් ගණන් ගෑණි දෙන ගෙදර වැඩ කොට කිය පැවරුම් කරන්න ගියොත් නම් කවදාවත් හදන්න වෙන්නේ නැහැ උඹා. නිදිමත කියන එක නැති වෙන්නේ නැහැ. හරිද? ඉතින් අර ඉංග්‍රීසි කියන්නේ හෙටත් එයිද දන්නේ නැහැ. වැස්සත් එනවා මේකි. කුඩේ ඇස්සේ තෙමි හරියනවා කිය බැන මොන හරියන්නේ නැහැ. හරිද? ඒ නිසා තමන් විහිම්මයි තමන් නිදිමත නැති කරගන්න. දැන් බෙහෙත් ඉල්ලනවනේ. බෙහෙත් කියන්න. ඔයාලට නිදිමත එනවා නම් සූකිරි ටිකක් ළඟ තියාගන්න පුළුවන්. හරිද? එහෙමයි කියලා